අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ අඩු මුදලකින් වැඩි පෝෂණයක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඒ තමයි අපේ ගෙවතු වල හැදෙන අපි හැමදාම දකින කෙසෙල් ගෙඩියක් ආහාරයට ගැනීම. මේ කෙසෙල් ගෙඩියක් ඇතුලේ අපේ මුළු ඇඟම නිරෝගී කරන්න පුළුවන් පුදුමාකාර රහස් රසක් හැංගිලා තියෙනවා කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු දිනපතා කෙසෙල් කෑමෙන් ඔබේ ශරීරයට ලැබෙන විශ්මිත සෞඛ්‍යමය වාසි මොනවද කියලා. පළවෙනිම දේ තමයි ක්ෂණිකව ශක්තිය ලබා දෙන්න මේ කෙසෙල් වලට පුළුවන්. එහෙම කරන්නේ කෙසෙල් වල තියෙන ස්වභාවික සීනි වර්ග වලින්. සුක්‍රෝස්, ෆ්‍රක්ටෝස්, ග්ලූකෝස් සහ කාබෝහයිඩ්‍රේට් බහුලව අඩංගු වෙන නිසා. ඒක නිසා තමයි ක්‍රීඩකයින් තරඟ අතරතුර සහ ව්‍යායාම කරන අය නිතරම කෙසෙල් කන්න පුරුදු වෙලා ඉන්නේ. මහන්සිය නිමේෂයකින් නැති කරන්න මේ කෙසෙල් ගෙඩියකට පුළුවන්. දෙවෙනි කාරණය තමයි හෘදයාබාධ වැළැක්වීම සහ රුධිර පීඩනය පාලනය කිරීම. කෙසෙල් කියන්නේ පොටෑසියම් බහුලව තියෙන පළතුරක්. මේ පොටෑසියම් වලට පුළුවන් අපේ ශරීරයේ ලුණු මට්ටම සමබර කරලා අධික රුධිර පීඩනය පාලනය කරන්න. විද්‍යාත්මක පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා දිනපතා කෙසෙල් කෑමෙන් හෘදයාබාධ සහ ආඝාතය ඇතිවීමේ අවදානම විශාල වශයෙන් අඩු කරන්න පුළුවන් කියලා. තුන්වෙනි කරුණ තමයි ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගී කිරීම. ඔබ නිතරම මලබද්ධය හෝ බඩේ දැවිල්ල වැනි රෝගවලින් පීඩා විඳින කෙනෙක් නම් නිතරම කෙසෙල් ගෙඩියක් කන්න පුරුදු වෙන්න. මොකද ඒකට තියෙන හොඳම බෙහෙත තමයි කෙසෙල් කියන්නේ. කෙසෙල් වල තියෙන තන්තු මගින් ආහාර ජීර්ණය පහසු කරනවා වගේම බඩවැල් වල ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කරනවා. ඒ වගේම බඩේ තුවාල සුව කරන්නත් කෙසෙල් වලට පුළුවන්. හතරවෙනි කාරණේ තමයි මානසික ආතතිය අඩු කිරීම. ඔබ දන්නවාද කෙසෙල් කෑමෙන් අපේ මනෝභාවය සතුටුදායක එකක් බවට පත් කරන්න පුළුවන් කියලා. කෙසෙල් වල ට්‍රිප්ටොපෑන් කියන ඇමයිනෝ අම්ලය අඩංගු වෙනවා. මේව ශරීරය ඇතුළේදී සෙරොටොනින් එහෙම නැත්නම් සතුටු හෝමෝනය බවට පත් වෙනවා. මේ නිසා මානසික ආතතිය සහ ડિප්‍රෙෂන් තත්ත්වයන් අඩු වෙලා රාත්‍රියට සුව නිින්දක් ලබා ගන්න කෙසෙල් උදව් වෙනවා. පස්වෙනි කරුණ තමයි ලේ අඩුකමට ගුණදායක වීම. ශරීරයේ හිමොග්ලොබින් මට්ටම අඩු එහෙම නැත්නම් ඇමීනියා තත්වයෙන් පෙළෙන අයට කෙසෙල් ඊටාම ගුණදායකයි. මොකද කෙසෙල් වල අඩංගු යකඩ මගින් ශරීරයේ රතු රුධිර සෛල නිෂ්පාදනය උත්තේජනය කරනවා. ඕනෑම දෙයක් ඕනට වඩා හොඳ නැහැ කියනවනේ. ඒක නිසා දවසකට කෙසෙල් ගෙඩියක් දෙකක් කෑම ප්‍රමාණවත්. විශේෂයෙන් ඔබ දියවැඩියාව තදින්ම තියෙන කෙනෙක් හෝ වකුගඩු රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන කෙනෙක් නම් කෙසෙල් ආහාරයට ගැනීමට පෙර ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්න මතක තියාගන්න. ඉතින් අද ඉඳන්ම ඔබේ දෛනික ආහාර වේලටත් කෙසෙල් ගෙඩියක් එකතු කරගන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් දැන්ම මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙමනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.